Hello lamai. Welcome to my YouTube channel. ඉතින් මේක මගේ first vlog එක. අද අපි චූටි ගමනක් යන්න හදන්නේ අපේ අක්කයි අයියයි චූටි බබාලා තුන් දෙනයි එක්ක. මේ තමයි අපේ ලොකු පැටියා. මේ ඉන්නේ අපේ තාත්ති බබා. එයා හැම වෙලේම අඬනවා. ඉතින් එයා යන ගමන් එයාට යන ගමන් මොන හරි තියෙන්න ඕනි කන්න. ඒ නිසා අපි ලොකු කැම ටිකක් අරගෙන ආවා. එයා ස්ට්‍රෝබෙරි වලට ගොඩක් කැමතියි. ඔන්න අපේ චූටි බබා දැන් ස්ට්‍රෝබෙරි කන්න තමයි හදන්නේ. ඔක්කොම දේවල් කාලා ඉවර වෙලා අපේ තාත්ති බබා හොඳටම නිදි. දන්නවද අද අපි මේ කොහෙද යන්නේ කියලා? අද අපි යන්නේ හම්බන්තොට බර්ඩ්ස් පාක් එක බලන්න. අපි ගෙදරින් එනකොටත් උදේ 11 විතර වෙලා ඇති. ඇත්තටම මම මේකේ වීඩියෝ කරන්නේ අපි චූටි බබාලා දෙන්න ලොකු වුණාම මේවා දකින්න ආස වෙන ඒ නිසා. අපි දැන් හම්බන්තොටට ආවා. දැන් ලන්ච් කරන්න තමයි හදන්නේ අපේ චූටි බබා. මේ අපේ ලොකු එයා හැම වෙලේම hina වෙන එක තමයි කරන්නේ. අපි කෑවා. අපි දැන් බර්ඩ්ස් පාක් එක ළඟටත් ඇවිල්ලා තමයි ඉන්නේ. මට ගොඩක් වීඩියෝස් ගන්න උන් නැහැ. මොකද බබාලත් එක්ක වීඩියෝස් ගන්න හරිම අමාරුයි. මේ අපේ ලොකුයි අක්කී චූටි බබයි ඉස්සරහින් යනවා මාත් එක්ක තාදි පැටියක් ඉන්නවා. ටිකට්ස් හැමදේම අරගත්තට පස්සේ අපි මේ ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. හරිම අවුවයි මේ දවස්වල. ඒත් ඉතින් අපි ආවා අපේ චූටි බබාලා ආසයිනේ හැම වෙලේම කොයි හරි ඇවිදින්න. මෙතන තමයි නම්බර් 1 තිබ්බේ. වගේම නම්බර්ස් ගහලා තමයි මේ පාක් එක පුරාවටම තින්නේ අපිට යන්නත් ලේසි. ඒ වගේම ඔයාලට කැමති නම් යන්න බලන් වෙහිකල් එකක් තියෙනවා මේක ඇතුලේ යන කරන්ට් වෙහිකල් එකක්. ඒකට වෙහිකල් එකටම රුපියල් 6000ක් විතරයි ගන්නෙ. අපි ටික දුරක් ගිහිල්ලා අපේ අක්කට මහන්සි කියලා අපේ අක්ක ගියා වෙහිකල් එකක් අරගෙන එන්න. මේක ගොඩක් කුරුල්ලෝ නැති ඉන්නවා ඉස්සර වගේ නෙමෙයි. දැන් හරිම ලස්සනයි. ඔක්කොම පාක් එකම හදලා තියෙනවා. ඉතින් බලන්න අපි ඉස්සරහට කරන්නේ කියලා. ඔන්න දැන් අපේ අක්කි වෙහිකල් එකකුත් අරන් ඇවිත් තිබ්බා. අපි මේක යන ගමන් ඉන්නේ. කනේ නැතරම හරිම ෂෝයි. මායි ලූක පැටියයි පිටිපස්සේ ඉන්නේ. හායි කියන අය. සෝ අපි දැන් ඉස්සරහට යමු. මේ වෙහිකල් එකේ ඉස්සරහ යන කෙනා අපිට මේ හැම කුරුල්ලෙක් ගැනම හැම විස්තරයක්ම කියනවා. ඒක නිසා ඉතින් මේක යන එක ඇත්තටම ගොඩක් හොඳයි. මොනරු ජාති ගොඩක් ඉන්දියා. පොඩි ළමයට නම් බලන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද එයාලා ආසයිනේ සත්තු බලන්න චූටි කාලේ යාට ඒක ලොකු සතුටක්. ඊට පස්සේ මේකේ ෆොටෝස් ගන්නත් පුළුවන් කුරුල්ලොත් එක්ක කැම දාලා. මමත් බයයි ඇත්තටම මේ කුරුල්ලන්ට කැම දාන්න නෙවෙයි කුරුල්ලන්ටත් බයයි. ඒ වුණාට ඇත්තටම ෆොටෝ එකක් ගන්න ඕනි කියලා හිතුන හින්දා අපි ගියා. ඒලා ෂෝයි අවුලක් නෑ හැම. අපේ චූටි පැටියත් කුරුල්ලන්ට කැම දැම්මා. මේක per person 1500යි ගන්නේ. ඒක නිසා ඉතින් ඔයාලටත් කැමති නම් ගිහිල්ලා ෆොටෝ එකක් ගහන්නත් පුළුවන් මෙයාලත් එක්ක. එයා නම් හරිම බයයි කුරුල්ලන්ට. පේනවා නේද එයා හොඳටම බයෙන් ඉන්නේ. එළියට අපලේ ඉඳන් අම්මට කියනවා මෙහෙමයි අම්මේ කෑවා කුරුල්ලෝ කනවා. මම හරිම බයයි ඒව මේවා කියනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ ඔක්කොම දේවල් බලලා අපි පාක් එකෙන් පිටත් වෙනකොට හවස 5 විතර වෙලා තිබුණා. අපේ චූටි බබා පාරම චිනි බොනවා. ඊට පස්සේ නම් මට කිසිම වීඩියෝ එකක් ගන්න ඕනේ නැහැ.
ඉතින් ආයෙමත් ලස්සන එකකින් අපි හම්බෙමු. Bye bye guys.